Hello guys, welcome to Tech with me YouTube channel. අද මම ඔයගොල්ලෝ කියලා දෙන්න යන්නේ කොහොමද ඔයාගේ Windows lap එක හෝ desktop එක install කරලා එන software එකකින් ඔයාගේ screen එක record කරන විදිය. එහෙනම් වැඩි කතාවක් නැහැ. අපි යන් වීඩියෝ එකට. ඔයගොල්ලෝ ඉස්සෙල්ලා මේක කරන්න ඕනේ. ඔයගොල්ලන්ගේ snipping tool එක හොයාගන්න ඕනේ. snipping tool එක තියෙන්නේ start ගිහලා snipping tool කියලා search කරගන්න. snipping tool එක search කරලා මෙන්න මේක ඒකට එන්ට දෙන්න එන්ට දුන්නට පස්සේ මේ සීමෝ කියන එකට ගිහිල්ලා ඒකෙන් සෙටින්ග්ස් යන්න සෙටින්ග්ස් වලින් ඔයගොල්ලෝ යට ස්ක්‍රෝල් කරාට පස්සේ ස්ක්‍රීන් රෙකෝඩින් තියෙනවා ඒකෙන් ඔයාලට මෙන්න මේ වගේ විදිහට සෙටින්ග්ස් ටික හදාගන්න මෙතන ස්ක්‍රීන් රෙකෝඩින් සහ සේව් ටු කියලා එකක් ඇති ඒකෙන් ඔයාලට මේ ස්ක්‍රීන් රෙකෝඩ් ටික සේව් වෙන තැන වෙනස් කරගන්න පුළුවන් මම බෑක් වෙලා මෙතන නිව් එකට දෙනවා මෙන්න මේ නිව් කියන එක දාන්න ඉස්සෙල්ලා ඔයගොල්ලෝ මෙන්න මෙතන ස්නේප් කියන එක දාලා ඉන්න නැත්නම් පැහැදෙනවා ඊට පස්සේ එහෙම ඔයගොල්ලෝ සිලෙක්ට් වෙන්න ඕනේ ස්ක්‍රීන් එක රෙකෝඩ් වෙන්න ඕනේ තැන එහෙම හරියට තියලා සිලෙක්ට් කරගන්න ඊට පස්සේ මේ උඩින් පේන ඔයගොල්ලන්ට ස්ටාර්ට් කියලා තියෙන ඒක ඊට පස්සේ මේක ස්ක්‍රීන් රෙකෝඩින් එක ස්ටාර්ට් වෙනවා මෙතන ටයිම් එක පෙන්නනවා ඔයගොල්ලෝ ස්ටාර්ට් එකේ ඉඳන් මෙතනින් ඔයාගේ මේ මයික්‍රොෆෝන් එක අන්මියුට් කරනවා අන්මියුට් කරන එක ඊට පස්සේ මෙතන මේ මියුට් සිස්ටම් වල ඔඩියෝ ඊට මේකෙන් එන්නේ ඔයාගේ PC එකේ තියෙන සිස්ටම් එකේ ඔඩියෝ එක අපිට ඇහෙන්නේ නැහැ හරි දැන් මම මේකේ ස්ටාර්ට් දුන්න පස්සේ කවුන්ට් ඩවුන් එකක් යනවා කවුන්ට් ඩවුන් එක ගියාට පස්සේ මෙන්න මෙතන මේක උන්ට පේනවා නිකම් මේ ස්ටාර්ට් වෙන්න අරගෙන ඊට පස්සේ මේකෙන් ඔයගොල්ලෝ මෙහෙම ස්ක්‍රීන් එක රෙකෝඩ් කරගන්න පුළුවන් දැන් මේ වඩි කර ගිහිල්ලා තියෙනවා ඊට පස්සේ මෙන්න මේකෙන් ප්ලස් කරගන්න පුළුවන් මේකෙන් ස්ක්‍රීන් ස්ටොප් කරගන්න පුළුවන් මම දැන් මේක ස්ටොප් කරනවා ඊට පස්සේ ඔයගොල්ලෝ මේක ආයෙත් ඕපන් වෙනවා ඕපන් වුණාට පස්සේ මේ මෙතනින් වෙන තැනකට සේව් කරගන්න පුළුවන් මම මේක මෙතෙන්ට තියලා සේව් කරගන්නවා හරි එහෙනම් මගේ වීඩියෝ එක සබ්ස්ක්‍රයිබ් කරන්න ලයික් කරන්න ෂෙයා කරන්න එන අපි ගියලා එන්න බයි